එක්තරා කාලයක ගැඹුරු මුහුදු එරළේ මාළු බාන ගැමියෙක් ඔහුගේ බිරිඳ සමග කුඩා ගෙයක ජීවත් වුණා. ඒ ගැමියා එදිනෙදා මුහුදට ගොස් බිලි කොක්ක මුහුදට දාලා මාළු අල්ලන්න පටන් ගත්තා. ඔහු මේ ජීවිතය ගැන තෘප්තිමත් වුණත් ඔහුගේ බිරිඳ නම් සතුටින් හිටියේ නැහැ. ඔහුගේ බිරිඳ හැම වෙලාවෙම මෙහෙම කිව්වා. අපි ජීවත් වෙන්නේ මේ අපිරිසිදු තෙත් ගෙයක. හැම තැනම කුණු, පුස්. හැමදාම පිරිසිදු කරලා මට හරිම මහන්සියි. මේ ගැමියා තම බිරිඳට ගොඩක් ආදරය කළත් ඇයව සතුටු කිරීමට නම් ඔහුට හැකි වුණේ නැහැ. ඔහු මාළු ගෙනාවොත් ඇයට කකුළුවන්න ඕනෑ කියනවා. ඔහු ඇපල් ගෙනාවොත් ඇය පෙයාස් ඕනී කියලා කියනවා. ඔන්න එක් දිනක් ඔහු සුපුරුදු පරිදි මාළු බාන්න මුහුදට ගියා. බිලි කොක්ක මුහුදට දාලා ඔහු බලාගෙන හිටියා. පැය කිහිපයකට පසු බිලි කොක්ක වෙවුලන්න පටන් ගත්තා. ඕ මාළුවෙක් හිර වුණා. අම්මෝ බර. ඔහු බිලි කොක්ක හයියෙන් ඇද්දා. එකවරම ඔහු දුටුවේ රන්වන් දිලිසෙන මාළුවෙක්. ඔබ ආසානයේ මාව අල්ලගත්තා නේද? මාළුවා ඔහුට කිව්වා. ඔබ මාත් එක්ක කතා කරනවද? අනේ මට පිස්සුවත් හැදිලාද? ගැමියා හිතුවා. මම වෙනත් මාළු වගේ නෙමෙයි. මේ මොහොතේ හිර වුණ රාජකුමාරයෙක්. මාව නිදහස් කරන්න, මාව මරන්න එපා. ඔබේ ඕනෑම ආශාවක් මම ඉෂ්ට කරන්නම්. මාළුවා කිව්වා. නෑ ඒක ඕනේ නැහැ. කතා කරන මාළුවෙක් මම කවදාවත් දැකලා නෑ. මම ඔබව නිදහස් කරන්නම්. එහෙම කියලා මාළුවා මුහුදට දැම්මා. ඔහු උද්‍යෝගයෙන් ගෙදර ආවා. ඇයි ඔබ ඉක්මනින් ආවේ? මාළු ඇල්ලුවේ නැද්ද? අඩුම ගෙඩි ටිකක්වත් ගෙනාවේ නැද්ද? හාමිනේ මම අද මාළුවෙක් ඇල්ලුවා. ඒත් මේ මාළුවා කතා කළා. ඔහු කිව්වා ඔහු රාජකුමාරයෙක් කියලා. ගැමියා බිරිඳට පැහැදිලි කරලා දුන්නා. මොකක්? එතකොට මොකක් උනේ? මට කිව්වා ඔබ කැමති ආශාවක් ඉෂ්ට කරන්නම් කියලා. ඒත් මම ඒ මොහොතේ බය වෙලා මාළුවාව මුහුදට දැම්මා. මැජික් මාළුවෙක් හම්බ වෙලත් කිසිම ආසාවක් ඉෂ්ට නොකර ආපහු මුහුදට දැම්මද? ඔබට ගෙයක් ඉල්ලන්න තිබුණානේ. ආපහු ඒ මාළුවාව අල්ලලා මාව සතුටු කරන්න ලස්සන ගෙයක් ඉල්ලන්න බිරිඳ බල කළා. ගැමියා බිරිඳගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා ආපහු ඔහු මුහුදට ගියා. මාළුවා රාජකුමාර මාළුවා මට ආශාවක් ඉෂ්ට කරගන්න ඕන. ඌ කෑ ගැහුවා. මාළුවා මුහුදෙන් එළියට ආවා. මොකද ගැමියෝ මගේ බිරිඳ සතුටින් නැහැ. ඇයට මේ ගේ එපා වෙලා. ඇයට ලස්සන ගෙයක් ඕනෑලු. හරි, ගෙදර යන්න. ඔබේ බිරිඳට දැන් ලස්සන ගෙයක් තියෙනවා. ගැමියා දුවගෙන ගෙදර ගියා. ඔන්න එතකොට ලස්සන ගෙයක බිරිඳ නවීන ගෘහ භාණ්ඩ වලින් පිරුණු ලස්සන ගෙයක ඉදිරියේ බලාගෙන හිටියා. හාමිනේ දැන් ඔයාට සතුටුයි නේද? අපි මේ ගෙදර සතුටින් ජීවත් වෙමු. ඒත් එදින රාත්‍රියේ හාමිනේට නම් නිින්ද ගියේ නැහැ. ඇයි උදෑසනම තවත් ඉල්ලීමක් කළා. මේ ගෙදර හරිම පුංචි. මට ලොකු මාලිගාවක් ඕන. මට රැජිනකුත් එන්න ඕනේ. ගිහින් මාළුවාට කියන්න. ඔන්න ගැමියා ආයෙත් හිත බරව මුහුදට ගියා. මාළුවා රාජකුමාර මාළුවා මට ආශාවක් ඉෂ්ට කරගන්න ඕන. මොකද්ද ගැමියෝ? මගේ බිරිඳට මාලිගාවක් ඕනෙලු. ඇයට රැජිනියක් වෙන්නත් ඕනෙලු. ගෙදර යන්න. ඔබේ බිරිඳ දැන් මාලිගාවක රැජිනා. ගැමියා ගෙදර ආවා. එහි ලොකු මාලිගාවක් තිබුණා. ඔහුගේ බිරිඳ රාජකීය පුටුවක ඉඳගෙන හිටියා. හාමිනේ ඔබට දැන් සතුටුයිද? අපි දැන් නිදාගමු. ඔන්න ඔහම සතියක් විතර ගත වුණා. හාමිනේ ආයෙත් ඉල්ලීමක් කළා. මට කාලය පාලනය කරන්න ඕන. මට වලාකුළු උඩ මාලිගාවක හිරු සහ සඳු පාලනය කරන්න ඕන. මොකක්? ඇයි ඔබට එවැනි දේවල්? මේ ධනය බලය ප්‍රමාණවත් නැද්ද? ඔබට මාව සතුටු කරන්න ඕන නම් ගිහින් මාළුවාට කියන්න. ඔන්න ගැමියා දුක්බර මුහුදට ගියා. මාළුවා රාජකුමාර මාළුවා
මට ආසාවක් ඉෂ්ට කරගන්න ඕන. මොකක්ද ගැමියෝ? මගේ බිරිඳට කාලය පාලනය කරන්න ඕනෑලු. ඇයට වලාකුළු උඩ හිරුසා සඳ පාලනය කරන්න ඕනෑලු. හරි, ගෙදර යන්න. ඔබේ බිරිඳට ඒ දේ ඉෂ්ට වෙලා ඇති. ගැමියා ගෙදර ආවා. ඒත් බිරිඳවත් මාලිගාවක් තිබුණේ නැහැ. ඔහු බැලුවේ අහස. වලාකුළු ඔහුගෙන් බොහෝ දුරින් තිබුණා. හාමිනේ, ඔබ කොහෙද? ඔබ මාගෙන් දැන් කොච්චර දුරයිද? ඔහු හයියෙන් අඬලා කෑ ගැහුවා. වලාකුළු අතරට ගිය මේ ගැමියාගේ බිරිඳ තමන්ගේ මහත්තයා නැතිව ගොඩක් ඇඬුවා. ඇයි තනි වෙලා කියලා දැනුණා. මහත්තයා මට ගොඩක් ආදරේ. මහත්තයා නැතුව මට මොන සැප සම්පත්ද? අනේ මගේ මහත්තයා දැන් මොනා කරනවද දන්නේ නැහැ. අනේ මට යා ළඟට යන්න තිබ්බනම් කියලා මේ බිරිඳ පියෙන් ඇඬුවා. ආපසු මුහුදට දුවගෙන ගියා. මාළුවා රාජකුමාර මාළුවා, මට ආසාවක් ඉෂ්ට කරගන්න ඕන. මගේ බිරිඳට මොකද වුනේ? මම ඇයගේ ආසාව ඉෂ්ට කළා. ඇය හැමදේම අතහැරලා වලාකුළු උඩ කාලය පාලනය කරන්න ගියා. ඒ නිසා ඔබට ඇයව දකින්න බෑ. ඇයටත් ඔබව දකින්න බෑ. මාළුවා කිව්වා. මාළු රාජකුමාරයා, මම ඔබේ ජීවිතේ බේරුවා. ඒත් මම කවදාවත් මගේ ආසාවක් ඉල්ලුවේ නැහැ. මම හැම විටම බිරිඳ වෙනුවෙන් ඉල්ලුවා. මට උදව් කරන්න. මගේ බිරිඳ ආපහු ගෙනත් දෙන්න. මට ඕන ඇයි සමග සතුටින් ජීවත් වෙන්න. ගැමියා ඉල්ලුවා. හරි, ඔබ ගෙදර යන්න. ඔබේ බිරිඳ දැන් පරණ ගෙදර පුරුදු විදිහටම ඔබ එනකම් බලාගෙන ඉන්නවා. ගැමියා උද්‍යෝගයෙන් ගෙදර දුවගෙන ආවා. ඔහු දුටුවේ ඔවුන්ගේ පැරණි කුඩා ගෙදර ඉස්සරහා ඇය බලාගෙන ඉන්නවා. මහත්තයා, මට තිබුණු දේවල් වල වටිනාකමක් තේරුනේ නැහැ. මොවුන් දෙදෙනා හයියෙන් බදාගෙන ඇඬුවා. මහත්තයා, මට තිබුණු දේවල් වල වටිනාකමක් තේරුනේ නැහැ. මම ඇත්තටම ඔබ එක්ක මේ ගෙදර කොච්චර සතුටින් හිටියද? ඒ සතුට කොච්චර සැප සම්පත් තිබුණත් එයා නැති අඩුව මට ගොඩක් දැනුණා. හාමිනේ, මම ඔයාට ගොඩාක් ආදරේ. ඔන්න එදා සිට ඔවුන් තේරුම් ගත්තා කුඩා දේවල් වලින් පවා සතුට හොයාගන්න පුළුවන් කියලා. ඔවුන් හැමදාම සතුටින් ජීවත් වුණා. හවස් වරුවේ ඔවුන් දෙදෙනාම අර රත්තරන් මාළුවා බලන්න හොඳට ගියා.